ඊසති හදෝ බටපතුරු වලින් අද මම හදනවා තොක බොක්කි. මේ ලොසින්චර් බටේ හදන්නේ කොහොමද කියලා දැනගන්න කලින් වීඩියෝ එක බලලා ඉන්න. අයියේ මේ කලකන්නේ බටේ තම්බ කන්න මුලින්ම වතුර භාජනයක් තියලා වතුර එක නටව ගන්න. හාල් පිට ලොසින්චර් ටික හිමීට අතාරින්න. දැන් පෙර කොටු දෙකක් කරන් එහාට මෙහාට ගන්න ගුලි ටික ඇලවෙන්නේ නැති වෙන්න. කට්ටිය ගෑ ගනවා මම මේ වීඩියෝ එක සතියකින් දානවා කිව්වා. Absolutely not. අනේ මට නම් මතක නැහැ මේකක් කිව්වා. Not me. Certainly not I. බට ටික මෙහෙම උඩ පානකොට ලිප ඔෆ් කරලා පොල් කිරි පිටි කරන ගොට්ටෙන් වතුර බේරලා ගොඩට අරන් අයිස් වතුර එකක දාන්න යාලා ෂොක් කරන්න. ඊගා වඩිය ඔප්ෂන්. සොසේජස් පැලව ටිකක් තමයි දාන්න තු බැද්ද නම් හොඳයි. සෝස් එක හදන්න මුලින්ම තෙල් පොඩ්ඩක් දාන්න. තල තෙල් තියෙනවා නම් හොඳයි. නැත්නම් ඉතින් පොල් තෙල් පොඩ්ඩක් දාන්න. ලුණු සුදු ලුණු තෙලේ පැදගෙන වතුර මේ ගානට දාලා සෝයා සෝස් අත වෙවුලුණු තරමට දාගන්න. සීනි හැන්දකුයි මිරිස් කුඩු හැන්දකුයි මේ රතු බර පෙට්ටියෙන් හැඳි දෙකක් දාන්න. මේක දාන එක නම් ඔප්ෂනල්. හැබැයි ඉතින් රහ පොඩ්ඩක් විතර වෙනස් වෙයි. ඒ වුණාට හදලා ඉවරුනාම රහ අවුවට තැම්පිච්ච අච්චාරු හොද්දක් වගේ නම් වැඩේ හරි. ඊට පස්සේ බොක් තොක්කි ටික දාලා පොඩ්ඩක් නටවන්න. සොචේජස් ටිකත් එහෙම එකතු කරලා පොඩ්ඩක් කූරු ගන්නකොට අපි අච්චාරු හොද්ද පොඩ පොඩ ගණන් ගන්න පටන් ගන්නවා. ඔයාලා කැමති නම් තඹව බිත්තර මේක උඩින් තියාගන්න පුළුවන්. බැරි නම් පොලොස් මැල්ලුම් හරි දාගන්න මට කමක් නැහැ. මම දන්නේ නැහැ කොරියන් මිනිස්සු වෙයි මෙච්චර තලයට කන්නේ කියලා. සමහරක් විට ඒගොල්ලෝ ඇට කන්න ආස ඇති. මම ලුණු කොළ කන්න ආසයින්ද පොඩ්ඩක් දාගත්තා. ඔයාලා කැමති නම් කොටු කොළ හරි දාගන්න. අපේ අම්මට පොඩි කාලේ ඉඳලා කියලා දෙන්නේ පුළුවන් වැඩක් කරපන් කියලා. එයා වැරදි කියලා ඔප්පු කරනවා. මම මේ කොටු දෙකෙන් කන්න පුරුදු වුණා. Clap if you think she should suffer. කියලා කාලා බලමු මේක රහයිද කියලා. It's what she deserves. රහනම් ඉතින් මං හැදුවත් වරදින්නේ නැහැ. පිටිසයි තුනකින් අතපම තේරෙනවා හාල් පිටි වලින් විතරක් හදනවට වඩා ගොඩක් වෙනස් කියලා. ඒකින්ද මේකට මම දෙනවා 10න් 9.3. Bye.